හිඟුල්ලොය මුස්ලිම් පල්ලියේ මෞලවිතුමා ඇතුළු සියලුම අපේ සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. විශේෂයෙන්ම අද දිනේ ඔයාලව දැනුවත් කිරීමට පැමිණෙන්න කියලා මට ආරාධනයක් කරා. මම ඒ ආරාධනය බොහොම ඉහළින් පිළිගත්තා. මොකද මම කෑගල්ල සහකාර පොලිස් අධිකාරී 3 වශයෙන් මාවනැල්ල අරනායක හෙම්මාතකම රඹුක්කන කියන පොලිසිය 4 තමයි මම අධීක්ෂණය කරන්නේ. ඉතින් මාවනැල්ල පොලිසිය අපේ විශේෂ පොලිසියක්. ඒකින්ද මට හිතුණා ඔයාලට ඇවිල්ලා මේ වගේ අවස්ථාවකවත් කතා කරලා යන එක හොඳයි කියලා. මොකද අපි දන්නවා අපේ රටේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික සිංහල ජාතිය, මුස්ලිම් ජාතිය, ද්‍රවිඩ ජාතිය හා ප්‍රධාන ජාතීන් තුන ජීවත් වෙනවා. විශේෂයෙන්ම බුද්ධ ධර්මය, ඒ වගේම ඉස්ලාම් ආගම, ඒ වගේම Hindu ආගම, කතෝලික ආගම කියන ආගම් 4 ලංකාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්. අපේ රට මේක. අපි ඉපදුණු රට, අපි මිය යන රට. අපි සියලු දෙනාම ජාතින් වශයෙන් එකම ජාතියක් වගේ, එකම අම්මලාගේ තාත්තලාගේ දරුවන් වගේ අපි ජීවත් වෙන්න ඕනේ. මොකද අපි ගත්තාම අපි දන්නවා ලෝකේ විවිධ රටවල් තියෙනවා. විවිධ රටවල් වල අපි දන්නවා විවිධ විශේෂණයන් තියෙනවා. විවිධ අපරාධ සිද්ධ වෙනවා. විවිධ යුද කෝලහල සිද්ධ වෙනවා. ඔයාලා දකිනවා, අපි සියලු දෙනාම දකිනවා. ලෝකේ රටවල් ගත්තාම ශ්‍රී ලංකාව මා හිතන විදිහට මේ ලෝකේ තියෙන සුන්දරම රටක්. ඔයාලත් ඒක අනුමත කරනවා ඇති. ඔයාලා විදේශ රටවල් වලට ඕන තරම් ගියපු අය ඇති. අපේ රට ගත්තාම ස්වභාවික සම්පත් අතින්, සෞන්දර්යය අතින්, ස්වභාවික පරිසරය අතින් මා හිතන්නේ අපේ රටට තරම් සුන්දර රටක් මම හිතන්නේ ඔයාලත් ඒක අනුමත කරයි ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ රටවල් තියෙනවා අපි දන්නා විශේෂයෙන් මැද පෙරදිග රටවල් නේද? එහි ප්‍රධාන ඉපයුම් ආදාය මාර්ගය ඉන්ධන. නමුත් ඒ රටවල් වල ස්වභාවික සම්පත් නැහැ. වෙන ස්වභාවික සම්පත් පරිසරයන්, ගහකොළක්, සතාසීපාවන් මේ වගේ සුන්දර දියඇලි ගංගා ඒවා දකින්න නැහැ. නමුත් අපේ රට ගත්තොත් අංග සම්පූර්ණයි මේ සියලුම දෙයක්ම තියෙනවා. අපි දන්නවා ලංකාව මීට පෙර පැවති තත්ත්වයක් වර්තමානයේ පවතින තත්ත්වයක් අපි බැලුවොත් එහෙම අපි දන්නවා. ඔයාලා දන්නවා සිංගප්පූරුව නිර්මාණය කරා කවුද එහි අග්‍රාමාත්‍යවරයෙක්? ලී ක්වාන් යූ කියන එක කෙනා. ඔයාලා දන්නවා අහලා ඇති. එතකොට වරක් ලංකාවට පැමිණෙනවා. ඇවිල්ලා ඔහු කියනවා ලංකාව වගේ සිංගප්පූරුව හදන්න ඕනේ කියලා කොළඹට ඇවිල්ලා. අද සිංගප්පූරුව කොහෙද තියෙන්නේ? ලංකාව කොහෙද තියෙන්නේ? ඒ වගේම ඔයාලගේ මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් ජීවත් වෙන රටක් තමයි කොහෙද? මැලේසියාව. මැලේසියාව නිර්මාණය කරනවා කවුද? මහතීර් මොහමඩ් මහත්තයා. ඒ රට ලස්සන රටක්, සුන්දර රටක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා හැටි ලෝකයේ තිබ්බා ඊටාම දිලිඳු රටක්, දුප්පත් රටක්. මිනිස්සුන්ට කන්න නැහැ, සාගින්න, ඇටසැකිලි ඇවිදින කුඩා දරුවන්ට තමන්ගේ පෝෂණය හරියට නැහැ. අහලා ඇති රට දුර්බිස රටක් තිබ්බා ආහාර අතින් අතිඅහේනියක් ඉතියෝපියාව. ඉතියෝපියාව රට ලෝකයේ දෙවැනි දුප්පත් රට බවට පත් වෙලා තිබ්බේ. එතකොට මේ රටේ ඒක පුද්ගල ආදායම තිබ්බේ මාසයකට එක පුද්ගලයෙකුගේ ආදායම ඩොලර් 100ක් වගේ මාසික ආදායම. කුඩා ලංකා මුදලින් ගත්තොත් එහෙම රුපියල් 10000ක විතර මුදලක් මාසෙට ජීවත් වෙන්න. ඊට පස්සේ ඒ රටේ 2018 වර්ෂයේදී අගමැති කෙනෙක් පත් වෙනවා අබී අහමඩ්. ඒත් මුස්ලිම් ජාතිකයෙක් අබී අහමඩ්. ඔහු රට නිර්මාණය කරනවා. කොහොමද රට නිර්මාණය කරන්නේ? රටේ ස්වභාවික සම්පත් අති බහුල රටක්. හැබැයි ඒ සියලුම ස්වභාවික සම්පත් රටේ තියෙන ඒවා සූරා කාලා තියෙන වෙනත් රටවල් වලින්. ඒකින්ද ඒ රට හැමදාම දුප්පත් බව රටක්, දිලිඳු රටක් බවට පත් වුණා. ඊට පස්සේ මෙතුමා මොකද තීරණය කරන්නේ? රට ඉස්සෙල්ලාම කුසිකර්මයෙන් ස්වයංපෝෂිත කරන්න ඕනේ. ඊට පස්සේ කරුවේ කුසිකර්මයෙන් රට ස්වයංපෝෂිත කරා. කුසිකර්මේ නගා සිටෙව්වා. රටේ එතකොට තිබ්බ දුර්භික්ෂ ආහාර අහේනිය නැති වෙලා ගියා. ඊට පස්සේ රටේ විශේෂයෙන්ම ඒ රටට වෙනත් රටවල් වලින් ආනයනය කරපු තිරිඟු වගාව ඒ රටේ නිෂ්පාදනය කරලා තිරිඟු ලෝකේ වෙනත් රටවල් වලට පවා ඒ තිරිඟු ආහාර යවන්න පටන් ගත්තා. ඒ වගේ මේ රටේ ජල විදුලිය නිෂ්පාදනය කරා. ජල විදුලිය නිෂ්පාදනය කරලා අතිරික්ත විදුලි බලය වෙනත් රටවල් වලට විගුණ ආදාය මාර්ගය බවටපත් කරගත්තා.
ඒ වගේම අද වෙනකොට ඉතියෝපියාව ලෝකේ දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 ඉක්මවලා තියෙනවා. ඒකින්ද බලන්න ඒ රට කොහෙද එදා හිටියේ අද කොහෙද ඉන්නේ. අද වෙනකොට ඉතියෝපියන් එයාලයින් එකේ එයාලට අයිති ප්ලේන් 100ක් තියෙනවා. හිතන්න රටවල් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්න අපේ ලංකාවේ එතකොට ඒවත් එක්ක සංසන්දනය කරනකොට මොනවද අඩු? ස්වභාවික සම්පත්, ගහකොළ, ලංකාව වටේට මුහුද නේද? සමහර රටවල මුහුදක්වත් නැහැ. මුහුදක් දකින්නත් කිලෝමීටර් 1000 ගාණක් යන්න ඕනේ. ඉතින් ඒ වගේ උතුම් රටක තමයි අපි සියලු දෙනා ඉපදිලා තියෙන්නේ. අපි දන්නවා මුස්ලිම් ජාතිකයන් ගත්තාම ශ්‍රී ලාංකිකයන් සමග සෑහෙන කාලෙක සිට සහෝදරයන් වගේ ජීවත් වෙච්ච පිරිසක්. අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජාතිකයන් ඉස්සෙල්ලාම සංක්‍රමණය වෙන්නේ කිස්තු වර්ෂ 7 වන සියවසේදී. වෙළඳාම් කටයුතු සඳහා. ඇවිල්ලා විශේෂයෙන්ම මුහුදාශ්‍රිතව ගාල්ල, බේරුවල, මන්නාරම, පුත්තලම, යාපනයේ, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල මේ කට්ටිය වෙලා වෙළඳාම් කටයුතු කරලා කිස්තු වර්ෂ 7 වන සියවසේ සිට 10 වන සතවර්ෂයේ වක්වා කාලය තුල ලංකාවේ පදිංචි වෙනවා. එතකොට ලංකාවේ පදිංචි වුණාට පස්සේ මේ ගොඩක් වෙළඳාමට ආවේ කවුද? මුස්ලිම් පිරිමි පාර්ශවයේ අය. කාන්තා පාර්ශවය ආවේ නැහනේ. ඊට පස්සේ ලංකාවට පස්සේ ලංකාවේ කාත් සමගද විවාහ වුණේ. එහෙනම් ලංකාවේ හිටපු අයත් එක්ක. එතකොට බලන්න එහෙනම් මේ තියෙන සහෝදරත්වයේ සහෝදර බැඳීම කිස්තු වර්ෂ 7 වන සියවසේ සිට ගමන් කරනවා. අපි දන්නවා මේ සීලොම් ප්‍රදේශයන් වල බොහෝ ප්‍රදේශයන් වල සිංහල බෞද්ධයන් මුස්ලිම් ජාතිකයන් බොහෝම කුළුපගව තමන්ගේ ඥාති වගේ කටයුතු කරනවා. අපි දන්නවා බොහෝ ප්‍රදේශවල බොහෝම සාමගාමී කටයුතු කරනවා. කාගේ හරි මලගයක්, පින්කමක්, දානයක් ඒ හැම එකම වුණොත් වල ඔක්කොම සහභාගී වෙලා හැමෝම දෙපාර්ශ්වෙම හරියාකාර කටයුතු කරනවා. ඒ වගේ සහෝදර බැඳීමක් තියෙනවා. අපි දන්නවා වර්තමාන වෙනකොට ලංකාව තුල කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැහැ. පහුගිය කාලේ නේද? මාවනැල්ලේ ප්‍රදේශයේ පොඩි තත්ත්වයක් තිබ්බා. ඒක විශේෂ තත්ත්වයක් බවට පත් වුණා ලංකාව. නමුත් එතනින් පස්සේ කිසිම සිදුවීමක් නැහැ. අපි හැමෝම ජාතියක් වශයෙන් අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි ශ්‍රී ලාංකිකයන්. අපි ඔක්කොම එක මාවකගේ දරුවෝ වගේ අපි කටයුතු කරන්න ඕනේ. හරිද? අපි ගත්තොත් එimhe අපි සියලු දෙනාගේම ශරීරයේ සියලු දෙනාම එක විදිහට හැදිලා තියෙන්නේ. එක විදිහට තමයි අපේ රුධිරය තියෙන්නේ, රුධිරය ගමන් කරන්නේ. ඉතින් අපි ජාතින් වශයෙන් බෙදෙන්න කිසිම අවස්ථාවක් නැහැ. අපි ඔක්කොම අයියලා, මල්ලිලා, සහෝදර, තාත්තලා, එතකොට අම්මලා වගේ අපි සහෝදරත්වයෙන් ඉන්න ඕනේ. ඒක තමයි මම පළවෙනි කරන්නේ. අපේ තියෙන ජාතින් අතර තියෙන, ආගම් අතර තියෙන බැඳීම සංහිඳියාව අපි දවසින් දවස වැඩි කරගන්න ඕනේ. විශේෂයෙන්ම වර්තමානයේ අපි දන්නවා මේ සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා මහජන ආරක්ෂක කමිටු හදලා තියෙනවා. සෑම ග්‍රාම සේවා වසමහම නියෝජනය වෙන පරිදි මහජන ආරක්ෂක කමිටු හදලා තියෙනවා. මාවනැල්ලේ ගත්තොත් එහෙම පොලිස් වසම තුල මහජන ආරක්ෂක කමිටු 56ක් තියෙනවා. ඉතින් මේ 56 තුලම මේ විදිහට කමිටු හදලා බලාපොරොත්තු වෙන මොකද? පොලිසිය හා මහජනතාව අතර සම්බන්ධතාවය පුළුවන් තරම් කරගන්න. මොකද පොලිසිය වෙනමයි මහජනතාව වෙනමයි කටයුතු කළොත් රටේ ආරක්ෂාව අපට හරියාකාරව සිදු කරන්න බැරි වෙනවා. ඒ හින්දා ලංකාව පුරාම මේ විදිහට වර්තමාන වෙනකොට මහජන ආරක්ෂක කමිටු ඉතාමත් ශක්තිමත් කළා. මහජන කමිටුව හරියට ක්‍රියාත්මක කරනවා. හිතන්නේ මහජන ආරක්ෂක කමිටුව වල සමාජික මහත්ම මහත්මීන් මෙතන ඇති අනිවාර්යයෙන් මහතුරු ඇති. අපි මේ මහජන ආරක්ෂක කමිටුව වලින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම පරමාර්ථ වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් රටේ අපරාධ මේ වසන් තුල තියෙන අපරාධ තුරන් කිරීම. ඊළඟට ගත්තොත් වසන් වල පවතින මත්ද්‍රව්‍ය තුරන් කිරීම. එතකොට වසන් වල පවතින විවිධ පැමිණිලි ආරවුල් තියෙනවා නම් ඒවා තුරන් කිරීම. ඒ වගේම රථ වාහන ගමනාගමනයේ මාර්ග රියනතුරු තුරන් කිරීම. සාමකාමී මහජනතාව අතර ආගමිකයන් අතර සංහිඳියාවතාවය ඇති කිරීම ජාතීන් අතර. මේ වගේ පරමාර්ථ කීපයක් මුඛ්‍ය පරමාර්ථ වශයෙන් කරගෙන තමයි මේ මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද වර්තමානයේට මේ මහජන ආරක්ෂක කමිටු හොඳට සක්‍රිය පවත්වාගෙන යනවා, හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැම පොලිස් වසකම. ඒකින්ද අපට පොලිසියයි මහජනතාවයි එකතු වුණොත් මේ තියෙන වැරදි සියල්ලම අපට නවත්ත ගන්න පුළුවන්. බැයිද? පුළුවන්. අපි එහෙනම් එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපි එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට පුළුවන් අපට මේ තියෙන සහයෝගය තුලින් මේ අපරාධ රැල්ල, මේ තියෙන මත්ද්‍රව්‍ය චාලය අපිට නැති කරගන්න. අපි දන්නවා මාවනැල්ල ප්‍රදේශය ගත්තොත් සාමකාමී මට්ටමක තියෙනවා. අපරාධ ප්‍රවණතාවයේ වර්තමානයේට වැඩි වෙලා තියෙනවා. මොකද්ද?
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් වැඩි පිරිසක් යොමු වෙලා තියෙනවා. අපි දන්නවා ලංකාව වෙනකොට වර්තමානයේ විවිධ මත්ද්‍රව්‍ය වර්ග භාවිතා කරන පිරිස ඉන්නවා. සමහර පාසල් අවදී යන ළමයි තරුණියන් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි දන්නවා වර්තමානයේ මේකට විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ වගේ වර්තමාන පොලිස්පතිතුමා ප්‍රියන්ත වීරසිංහ මැතිතුමා ඒ මූලිකත්වයෙන් ඒ වගේම අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ළඟදී පැවතියා මොකද්ද මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ඉවත් වෙනු කියන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සමාරාම කුස්සියේ පැවතුණා. කොහෙද? සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ. මම හිතනවා ඔයාලා දකින්නත් ඇති ඒක. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රටේ පවතින මත්ද්‍රව්‍ය ජාලේ තුරන් කර යුතුමයි. ඒක අනිවාර්යයෙන් මම හිතනවා ඔයාලත් ඒක අනුමත කරනවා ඇති. මොකද මත්ද්‍රව්‍ය ජාලේ හින්දා වෙන අපරාධ. ඒ වගේම අපි හිතන්න කාලයක් මේකට පුරුදුනොත් මේ ඉන්න තරුණයන් යම්කිසි හේතුවකින් මත්ද්‍රව්‍යයට පුරුදු වුණොත් ඔහුගේ ජීවිතේම සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. අපි දන්නවා ඕන තරම් වැටලින් කරලා තියෙනවා, ඕන තරම් පුද්ගලයන් අත්අඩංගුගෙන සිටිනවා. හැබැයි සමහර පුද්ගලයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේකෙන් ගැලවෙන්න බැරුව ජීවිතයේ අන්ත අසරණ දුක් විඳලා බන්ධනාගත වෙලා ඉන්න පිරිස් ඕන තරම් ඉන්නවා. අපට නැත්තේ මේකට යොමු වීමක් තියෙනවා නම් මේ තරුණයන් මේක අපි වහාම නවත්තා ගන්න ඕනේ. යම්කිසි අපරාධයක් හෝ යම්කිසි මත්ද්‍රව්‍ය ව්‍යසනයක් සිද්ධ වෙනවා නම් අපි මහ ජනතාව වශයෙන් අපි යහක බලාගෙන සිටිනවා නම් අපෙන් සමාජයට ලැබිය යුතු දායකත්වය කුමක්ද? නේද? සමහර කට්ටිය අපි ඉන්නවා මගේ දරුවට ප්‍රශ්නයක් වුන්නේ මගේ ඥාතියෙකුට ප්‍රශ්නයක් වුන්නේ ඒකින්ද මේක මට අදාළ නැහැ කියලා ඔහෙ නිකරුණ ඉන්න පුද්ගලයෝ ඕන තරම් අපි දකිනවා. බෑ. මේ සමස්තයේම ඉන්න මේ රටේ අනාගතය අපේ දරුවෝ ඕනම ආගමක ඕනම ජාතියක අපේ රටේ බාර ගන්න අනාගතේ ඉන්න මේ දරුවෝ. අපි එයාලා ආරක්ෂා කර ගන්න ඕන. අපි වැඩිහිටියන් වශයෙන් අපි හැම දෙනාගේම ලොකු වගකීමක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්න. අපි ඒවා දිහා නොබලා ඒවා දිහා අපට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන අපි ඔය හිටියොත් අපේ ජාතිය ඉදිරියේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ජාතියක් බවට පත් වුණොත් මේ රටේ අනාගතේ කුමක් වෙයිද? අපි දන්නවා ලෝකයේ විවිධ රටවල් වල හැම රටකම වගේ මේ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දන්නවා ලෝකයේ හොඳ දියුණු රටක් වශයෙන් කතා කරොත් ඇමරිකාව නේද? ඇමරිකාවේ රටේ තියෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් ඉන්න ප්‍රදේශයක් වෙනම ප්‍රාන්තයක් ෆිලඩෙල්ෆියා කියලා ප්‍රාන්තය. ඒ ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ඇට සැකිලි වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ආහාර ගන්න නැතුව මිනිස්සු තනිකර ඇවිදින ඇට සැකිලි බවට පත් වෙලා සොම්බි නගරයන් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ දියුණු රටක වුණත් ඒ වගේ තත්ත්වයක් පවතිනවා. ඒකින්ද මම විශේෂයෙන්ම මෙතන ප්‍රථමයෙන්ම මතක් කරන්න කැමති අපි මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහි මූලික වගකීම ගන්න තියෙන එකම කණ්ඩායම කවුද? පොලිසිය. ඒ වගේම පොලිසියට මේක තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. සමස්ත සමාජයේ මේක සහයෝගය ඕනේ. එතකොට තමයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැතුවන් සමස්ත සමාජයේම මේක දිහා අහක බලාගෙන ඉන්නවනම් මේක පොලිසියෙන් කරන්න ඕනේ මේක අපට කරන්න පුළුවන් කියලා එහෙම වුණොත් මේක අපට වළක්වා ගන්න බැරි වෙනවා. මොකද අතීතයත් එක්ක බලපුවාම වර්තමානයේ තුල ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මත්ද්‍රව්‍ය ওই දෙක තමයි ප්‍රබල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊට අමතරව තව විවිධ මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. සමහර වෙලාවට ඒවා පාවිච්චි කරන අය ඉන්නවා. පහුගිය කාලය තුල මේ පාසල් යන දරුවෝ විවිධ මත්ද්‍රව්‍ය ඒ කියන්නේ මොනවා හරි බෙහෙත් වර්ගයක් අධිමාත්‍රාවක් ගත්තොත් ඒක මත්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අපි දන්නවා සමහර විට මානසික රෝගීන්ට, කැන්සර් රෝගීන්ට දෙන බෙහෙත් වර්ග තියෙනවා. සමහර ඉන්නවා පාමොසිලෙන් අරන් ඒවා පාවිච්චි කරන අයත් ඉන්නවා මත්ද්‍රව්‍යයක් වශයෙන්. එතකොට හිතන්නකෝ ශාරීරික සෞඛ්‍යයට කුමක් වෙයිද? කාලයක් තිස්සේ ඒවා පාවිච්චි කරුවොත්. විශේෂයෙන්ම ඔයාලා මත්ද්‍රව්‍ය හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච සැකකරුවෝ සමහර විට දැකලා නැතුව ඇති. අපි දහස් ගාණක් අත්අඩංගුවට තියෙනවා. ඔවුන් ගිහිලා ඉන්න කූඩුවක එළි වෙනකන් ඔහුට රැඳෙන්න අමාරුයි පහුදාට බන්ධනාගාරයට යොමු කරන තේක්. මොකද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඔහුට තියෙන ශරීරයේ දැනෙන වේදනාව සමහර වෙලාවට ලේවමන යනවා. සමහරවල් පපුව හිර කරලා කෑ ගහනවා. සමහර වෙලාවට බහිස්රාවය යන ඔහෙ ඉබේ. සමහර වෙලාවට කෑ ගහනවා බේර ගන්න මම මැරෙයි කියලා. ඉතින් ඔයාලා හිතන්න ඇයි එහෙම දෙයකට ඇබ්බැහි වෙලා අපේ ජීවිතය විනාශ කරගන්නේ? අපි හිතන්නකො මිනිස්සෙක් වශයෙන් උපදින්න. මිනිස්සෙක් වශයෙන් අතපය ඇතුව අංග සම්පූර්ණ උපදින්න. අපි මොනවා හරි කරපු ගියාත්මේ කුසල කර්මයක් කරනවා අපි දෙන්නේ. ඒතකොට අපි හිතන්න මේ තියෙන අපේ ශරීර සෞඛ්‍යය ඇයි මේ මත්ද්‍රව්‍යයක් නිසා අපි ඒක විනාශ කරගන්නේ? ඇයි අපි දුක් විඳින්නේ?
අපි දන්නවා සමහර තරුණයන් පාසල යන ළමයින් මේකට යොමු වෙලා තියෙනවා. එතකොට හිතන්න එයාලගේ ඉදිරි අනාගතයේ ජීවිතයේ තියෙන තමන්ගේ සිහිනයන් කරා යන්න පුළුවන් වෙයිද? බෑ. මං හිතන්නේ මේ තරුණයන් මෙතන ඉන්න තරුණයන් ලොකු පිරිසක් ඉන්නවා. ඇහුවොත් එහෙම එයාලගේ ඉදිරි අනාගතයේ විවිධ සිහිනයන් ඇති. හැබැයි ඒ සිහිනයන් සුළු මොහොතකින් බොඳ වෙන්න පුළුවන් මේ මත්ද්‍රව්‍ය ජාලයට අහු වුණොත්. ඒකින්ද විශේෂයෙන්ම තරුණයන්ට මං කියලා සිටිනවා කිසි කෙනෙක් දරුවනේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා. මොකද අපේ ජීවිතේට කිසිම සහනයක් නැති ජීවිතේට දවසින් දවස විනාශයක් වෙන දෙයක් පමණයි මත්ද්‍රව්‍ය තුලින් සිද්ධ වෙන්නේ. ඒකින්ද ඔයාලා හොඳට ගන්න. මොකද අපි හැම වෙලෙම බලන්න ඕනේ මනුෂ්‍යයා කියන්නේ බුද්ධිමත් පුද්ගලයෙක්. බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් අපි හිතන්න ඕනේ මේක ගැනීම තුල අපට ඇති මොකද්ද? මේකේ ඇති ප්‍රතිඵලය. මේක ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් පමණ බලපාන අතර අපේ ශරීර සෞඛ්‍යයට කිසිදු හිතකර තත්ත්වයක් නැත. දවසින් දවස ශරීර සෞඛ්‍ය විනාශ වෙලා යනවා. ඒකෙන්ද අපි මේක ආරක්ෂා කරගන්න. අපි වැඩලියෙන් දිගින් දිගටම සිද්ධ කරනවා. විශේෂයෙන් මාවනෑල ප්‍රදේශයේ ගත්තොත් පහුගිය දවස්වල මම ඔයාලට නිකන් දැනගන්න කියන්නම්. මේ වාර්තාවේ තියෙන්නේ දැන් අපි හිතන්නකො මත්ද්‍රව්‍ය වලට අත්තරම් ගන්න පිරිස ඕන තරම් ඉන්නවනේ. නේද? මේ ගත්ත පිරිස අතරින් සුළු ප්‍රමාණයක් මම මේ සඳහන් කරන්න හදන්නේ 2025 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සිට 2025 වර්ෂයේ ඔක්තෝබර් මාස 31 දක්වා මේ පෙන්වන්න හදන්නේ ඔයාලගේ සහෝදරයන්. හරිද? ඉස්ලාම් ආගමට සම්බන්ධ සහෝදරයන් කොච්චර ප්‍රමාණයක් අහු වෙලා තියෙනවද කියන එක ඔයාලගේ මාවනැල්ල පොලිස් වසම තුල. හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 29 දෙනෙක් අහු වෙලා තියෙනවා හෙරොයින් සම්බන්ධයෙන්. එතකොට එයාලාගේ ප්‍රමාණය ගත්තොත් එයාලා ළඟ තියලා අත්තරම් ගත්ත ප්‍රමාණය ගත්තොත් ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 400ක්. ඊළඟට අයිස් මත්ද්‍රව්‍යයට අත්තරම් ගත්ත කට්ටිය ඉන්නවා 96 දෙනෙක්. 96 දෙනෙක් ප්‍රමාණය ග්‍රෑම් 225යි මිලිග්‍රෑම් 790යි. ඊළඟට ගංජා වලට අතරම් ගත්ත ඉන්නවා පුද්ගලයන් 33 දෙනෙක්. ගංජා ග්‍රෑම් 42යි මිලිග්‍රෑම් 150යි. ඊළඟට කුස්කිල මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඒකට අතරම් ගත්ත පුද්ගලයන් එක්කෙනෙක් ඉන්නවා ප්‍රමාණය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 510යි. ඊට අමතරව මත් පෙති ළඟ තබා ගැනීම සම්බන්ධ සැකකාරයෙක් අතරම් ගත්ත තියෙනවා මත් පෙති 20ක්. ඒ වගේම හෙරොයින් අයිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරු 8 දෙනෙක් අත්අඩංගුවෙන් තියෙනවා. ඒ කට්ටියට මහාධිකාරියෙන් අඩු පවලා තියෙනවා. ඒක අල්ලගත්ත ප්‍රමාණය තමයි ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 530යි. අයිස් මත්ද්‍රව්‍යයට අත්අඩංගුව ගත්ත ඉන්න පුද්ගලයන් 17 දෙනෙක් ප්‍රමාණය ග්‍රෑම් 246යි මිලිග්‍රෑම් 610යි. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ අනුව ඔයාලගේ සහෝදරයන් 160 දෙනෙක් මාවනැල්ල පොලිසියෙන් අත්අඩංගුවෙන් තියෙනවා. එතකොට ඔයාලා හිතලා බලන්න සමහරට මේ අදයි දන්නවත් ඇත්තේ මේක කියපුවාම නේද? එතකොට ඔයාලා හිතලා බලන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිස් ඉන්නවා ඔයාලගේ පරිසරය තුල. තේරුණාද? එතකොට එහෙනම් මේකේ තියෙන්නේ මං කිය ඔයාලගේ ප්‍රමාණය විතරයි. තව ගත්තොත් එහෙම තව ඊට වඩා ප්‍රමාණයක් ඉන්නවා. මම මේ ගත්තේ මොකද ඔයාලට පෙන්වන්න ඔයාලගේ සමාජය තුල, ඔයාලගේ පරිසරය තුල, ඔයාලා ජීවත් වෙන නිවාස තුල සමහර විට මේ ඉන්න 160 පුද්ගලෙක් එක් පුද්ගලෙක් හරි ඉන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද මේකට අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ රැල්ල අපි කොහොම හරි නවත්ත ගන්න ඕනේ. හරිද? ඒකට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දන්නවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් දහස් ගාණක් අද ඉන්නවා බන්ධනාගාරගතවල. පුරෝලා ඉන්න බන්ධනාගතවල. හැබැයි ඒ හිටියට කොච්චර බන්ධනාගාරයට යොමු කරත් ආපහු කවදා හරි නිදහස් වෙලා ඇවිල්ලා මේ පරිසරයට ආවට පස්සේ ආපහු ඒ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. කවදාවත් එයින් ගැලවෙන පුද්ගලයන් බවට පත් වෙලා නැහැ. ඒකින්ද අපි උසාවියට ඉදිරිපත් කරනවා. ඒ උසාවි මාර්ගයෙන් බන්ධනාගාර ගත කරනවා. හැබැයි මීට අමතරව අපිට මේකෙන් වළක්ව ගන්න තියෙන ක්‍රම දෙකයි තියෙන්නේ. මත්ද්‍රව්‍යයට යොමු වීමේ ප්‍රවණතාවය අපි නැති කරන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සැපයුම, මේ ප්‍රදේශය තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් අපි ශීඝ්‍රයෙන් අත්අඩංගු වෙන මර්ධනයක් කරන්න ඕනේ. මේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පැමිණීම අපි වළක්වා ගන්න ඕනේ සැපයුම. ඊළඟට අපිට තියෙන කාර්යය තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් ඕන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරකට යොමු කරන එක. මොකද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන්ට මේකෙන් ගැලවෙන්න අමාරුයි.
අපි හිතන්න කවුරු හරි අත්අදහා බැලීමක් කරා කියලා පළමු වතාවට. හැබැයි ආපහු මේක දිගින් දිගට පුරුදු වෙලා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒකින්ද මේ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය අපි අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. එහෙනම් මොකද? මේ වගේ දැනුවත් කිරීම කරන්න ඕනේ. පාසල වලට ගිහිලා දැනුවත් කිරීම කරන්න ඕනේ. මේ තරුණයන් අපි දැනුවත් කිරීම කරන්න ඕනේ. ඕන්ට මේකේ ආධිනව කියලා දෙන්න ඕනේ. මේකෙන් කිසිම සිතක් නැහැ කියන එක. ඒකින්ද පුනරුත්ථාපන ක්‍රියාවලියේදී අපි දන්නවා සමහර වෙලාවට පුනරුත්ථාපන කඳුරට යොමු කරනවා. සමහර වෙලාවට අපි දන්නවා වෛද්‍යවරුන් ඉන්නවා රෝහල්වල. ඒ සම්බන්ධයෙන් සොයා බලන එයාලට යොමු කරලා යම් කිසි බෙහෙත් කෝස් එකක් තියෙනවා. ඒක කරාට පස්සේ මත්ද්‍රව්‍යයෙන් ගැලවෙන පුද්ගලයන් ඉන්නවා. කෙසේ වෙතත් අපි ඔය දෙක අනුව තමයි මේක මර්ධනය කරන්න පුළුවන්. දැනට අපි යොමු වෙලා ඉන්නවා නම් විශේෂයෙන්ම ඔයාලා දන්නවා ඇති ඔයාලගේ පරිසරයේ යොමු වෙච්ච පුද්ගලයෝ ඉන්නවා නම් අපි මේකෙන් ගලව ගන්න ඕනේ. හරිද? අර ඉවත් වෙනු මෙහෙම කියලා දින මොකද්ද? එහෙනම් මේකෙන් වහා ඉවත් වෙනු. එහෙම නැතුනොත් අපට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒකෙන් ඉවත් කරගන්න ඔයාලගේ ඥාතීන් ඉන්නවා නම් ඒකෙන් ඉවත් කරගන්න. මොකද මේ සමාජයට පරිසරයේ ජීවත් වෙන මිනිසුන්ට මහත් ව්‍යසනයක් වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය ජාවාර. රටේ හොරකම්, මංකොල්ලකෑම්, අපරාධ මේ මත්ද්‍රව්‍ය ජාලේ හරහා හැමතැනම සිද්ධ වෙලා බැලුවොත් 90%ම සිද්ධ වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධතාවය මත. එහෙනම් අපි මේක නවත්ත ගන්න ඕනේ. මොකද අපි නවත්ත ගන්න අපි හැම කෙනෙක්ම ක්‍රියා නොකරොත් කාලයක් යනකොට මේ මාවනැල්ල ප්‍රදේශයත් මත්ද්‍රව්‍ය අතින් අති බහුල ප්‍රදේශයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මෙතෙක් කාලයක් හිටියා ක්‍රමක්‍රමයෙන් බලා හිටියා. මේ රැල්ල නවතින්නේ මේක ලංකාවේ මේ රැල්ල දැනට ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහෙනම් අපි මෙතෙන් සිටවත් හැරවුමු ලක්ෂයක් අරන් අපි දැන්වත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපේ පවුල ආරක්ෂා කරගන්න. ඔයාලගේ පවුල තුල ජීවත් වෙන දරුවෝ අපි දන්නවා පාසලට එනවා, පල්ලියට එනවා. හැබැයි සමහර විට මෙතනින් එළියට ගියාට පස්සේ කරන දේවල් දෙමව්පියන්ට ගොඩක් වෙලාවට නිරීක්ෂණය වෙන්නේ නැහැ. සමහර දෙමව්පියෝ හිතාන ඉන්නවා මගේ දරුවා හොඳයි, හොඳට ඉගෙන ගන්නවා ඇති, පන්ති යනවා ඇති, ගිහිල්ලා ඒ කට්ටිය අධ්‍යාපන කරනවා ඇති කියලා. හැබැයි සමහර දරුවෝ දෙමව්පියන්ගේ අධීක්ෂණයෙන්, දෙමව්පියන්ගේ සොයා බැලීම නොවන තාක්කල් දරුවෝ වැරදි පැත්තට යනවා වැඩි. අනිවාර්යයෙන්ම ඔයාලා තාත්තලා වශයෙන් දරුවෝ ගැන හොයන්නම ඕනේ. ඉස්සර අපි පස්සේ කවුරුත් ගියාද? නෑ. අපි ඉස්සර ඉස්කෝලේ යනවා අපි පස්සේ කවුරුත් ආවද? නෑ. අපි උපකාරක පන්ති වලට යනවා කවුරුත් ආවද අපි පස්සේ? නෑ. මොකද අපි ඒ කාලේ අපි තුලම සොයන විනයක් ඇති කරගත්තා. අපි කවුරුත් වැරදි කරේ නෑ. අපි විසින්ම අපි පාලනය කරගෙන අපි වැරදි කරේ නෑ. නමුත් වර්තමාන වෙනකොට මේ තරුණ පරපුර වැරදි පැත්තට ඇද ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. වැරදි කරන පුද්ගලයා හැම විටම උත්සාහ කරන්නේ ඔහුගේ පැත්තට මේ හොඳ ඉන්න පුද්ගලයාත් ඇදලා ගන්න. ඒකින්ද හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ ටික ආරක්ෂා කරගන්න විශේෂයෙන් අවධානය යොමු කළ යුතුමයි. අවධානය යොමු නොකළොත් කවදා හරි වැරදි දෙයකට පෙළඹුණොත් ඒකෙන් සදා කාලෙම දුක් විඳින්න ඔයාලා. අපි දන්නවා සමහර දරුවෝ ඉඳ අම්මලා තාත්තලා ඇවිල්ලා පොලිසිය වල අඬා ඉන්නවා. අපේ දරුවාට මෙච්චර මුදලක් වීදම් කරලා අපි ඉගෙනුවා. අද පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා මේ පවුලේ තියෙන සියලුම සේසත් අද නැති වෙලා තියෙනවා මේ දරුවා හින්දා කියලා. ඒ වගේම සමහර අම්මලා තාත්තලා ගිහලා බන්ධනාගාරවල වල අඬා ඉන්නවා තමන්ගේ දරුවෝ හින්දා. ඒ වගේම මේ දරුවෝ ගලව ගන්න බැරිව මාර විදිහට මානසික පීඩාවට ලක් වෙලා තියෙනවා දෙමව්පියෝ. එතකොට හිතන්නකෝ එහෙම දෙයකට පෙළඹුණොත් ඒ ගමන ගිහිල්ලා ඉවරයි. ඒකයි මම කියන්නේ විශේෂයෙන්ම තාත්තලා වශයෙන් වල හැම වෙලාවෙම මේ දරුවෝ ගැන අවධානය යොමු කරන්න. මේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕනේ. දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ඕනේ. දරුවෝ ටික හරියට හදාගත්තොත් මේ රට ලස්සන රටක් වෙයි. නැතුනොත් අපි හිතන්නකො හැම පවුලකම දරුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් එහෙම මේ සමාජයේ කොහොම සමාජයක් වෙයිද? මිනිහෙටුක ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් වර්තමාන වෙනකොට හෙරෝයින් පැකට් එකක මිල රුපියල් 2500 3000 5000 දක්වා වෙලා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලිග්‍රෑම් මේ ඇඟිලි තුඩු දෙකකින් අල්ලන්න පුළුවන් ප්‍රමාණයක්. රුපියල් 2500යි. සමහර පුද්ගලයෝ ඉන්නවා දවසට කුඩු පැකට් 10 බොන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ශරීරය ඇබ්බැහි වෙලා. එතකොට ඔයා හිතන්න 10ක් බොන පුද්ගලයෙකුට දවසට කීයක් ඕනේද? 25000ක් ඕනේ එක දවසකට කුඩු බොන්න. ඔයාලා හිතන්න 25000ක් අපි කාටවත් ජොබ් එකක් කරාට දවසට හොයන්න පුළුවන්ද කියන්නේ 25000? කිසි කෙනෙකුට හොයන්න බෑ. එහෙනම් මොකද ඊළඟට එයාලට තියෙන්නේ? මේකට ඇබ්බැහි වුණාට පස්සේ කාගේ හරි කරේ දාන යන මාලයක් කඩා ගන්න එක. කාගේ හරි ගෙදරකට පැනලා ගෙදර තිබ්බ රත්තරන් බඩු ටික නැත්තම් ගෙදර තියෙන මොනවා හරි දීපලක් හොරකම් කරන එක. එහෙම නැත්තම් කොහේ හරි තියෙන මොකෙක් හරි සතෙක් හරි හොරකම් කරන එක. තේරුණාද? එහෙම නැත්තම් සමහර දරුවෝ ඉන්නවා මේවට ඇබ්බැහි වෙලා කරන්න දෙයක් නැහැ.
සමහර අම්මගේ ගෙදර අම්මගේ තාත්තගේ තියෙන බඩු දීපල හොරකම් කරනවා. මට මතකයි ඇඹිලි පිටියේ ඉඳද්දි එක දරුවෙක් හිටියා වයස අවුරුදු 13යි. එයා හොඳට අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ ඒ දරුවව යොමු කරනවා කොළඹ විශේෂ ඉස්කෝලේකට. ඊට පස්සේ ඒ ගියාට පස්සේ ඒ දරුවා රගර් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෙක්. ඊට පස්සේ රගර් ක්‍රීඩාවේ යෙදෙන අතර කාලය තුල ඒ රගර් ක්‍රීඩාව යෙදෙන ක්‍රීඩකයන් අතුරෙන්ම මේ ළමයව පෙළඹෙනවා හෙරෝයින් ප්‍රාණයට වයස අවුරුදු 13 දී. ඊට පස්සේ ඒ ගෙදර ඇවිල්ලා ඉතාමත් ආර්ථික අතින් ශක්තිමත් ගෙදරක්. ගෙදර කාමර 16ක් තිබ්බා ගෙදර. ඊළඟට ඒ ගෙදරට එකම ළමයයි. සියලුම දේ ඇති ඒ ළමයාට. දවසක් ඊට පස්සේ මම කුට්ටිගල පොලිසිය OIC ඉන්නකොට මේ ළමයාව මට අහු වෙනවා හෙරෝයින් එක්ක කුට්ටිගල පොලිස් වසමේදී. මං ඊට පස්සේ අල්ලගෙන ගෙනාවට පස්සේ දැන් වයස අවුරුදු 17යි. ඊට පස්සේ මෙයාගේ අම්මා ගෙන්නුවට පස්සේ අම්මයි තාත්තයි අඬ ආවා පොලිසියට. ඇවිල්ලා කිව්වේ සර් අපගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ළමයාට උගන්වලා කොළඹ හොඳ ඉස්කෝලේකට යවලා අධ්‍යාපනය ලැබලා හොඳ දරුවෙක් බවට රටට වටිනා දරුවෙක් බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් මේ දරුවා ගිහිල්ලා හෙරෝයින් පානයට පුරුදුනාට පස්සේ ගෙදර ඇවිල්ලා සියලුම බඩු මේ ගෙදර තාත්තා අම්මයි නැති වෙලාවදී ගෙදර තියෙන සියලුම බඩු විකුණනවා. ටීවී එක, කැසට් එක, තියෙන ඉලෙක්ට්‍රික් බඩු අන්තිමට කියනවා අම්මා ගෙදර තිබ්බ ඇලුමිනියම් හට්ටි මුට්ටි ටික තලලා ඒකත් යකඩ කාරයන්ට විකුණලා. අන්තිමට මේ මිනිස්සුගේ ගෙදර අනාථ වෙලා ඊට පස්සේ ගෙදරත් විකුණලා ඊට පස්සේ අද ගිහිල්ලා පොඩි කාමරයක අම්මයි තාත්තයි ජීවත් වෙනවා. මේ කොල්ලා තාමත් හෙරෝයින් එකෙන් ගලව ගන්න බැරුණා. ඊට පස්සේ බන්ධනාගාර වලට යොමු කරලා පුනරුත්ථාපන කඳවුරට යොමු කළා. ඊට පස්සේ ආවට පස්සේ අපි දන්නේ වර්තමානයේ මොකක්ද තත්ත්වය කියලා. ඉතින් බලන්න චූටි කාලේ දරුවෙක් හදනකොට කොතරම් බලාපොරොත්තුෙන් ඇදුවද මේ හැම තාත්තා කෙනෙක්ම හදන්නේ. හැම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන මේ දරුවා කවදා හරි අපට ලැබිච්චි නැති දේවල් නේද? අපට ලැබිච්ච නැති දේවල් අපට ලැබිච්ච නැති එතකොට අපට ලැබිච්ච නැති අපි බලාපොරොත්තු වෙන හරිද? අපට ලැබිච්ච නැති දේවල් කරා මේ දරුවෝ රැගෙන යන්න බලන්නේ. නමුත් ඒ තාත්තලා අද අම්මලා අපි දන්නවා ගොඩක් දරුවෝ හින්දා අහිංසක විදිහට අද බොහොම දුකෙන් ඉන්නවා මේ දරුවෝ හදාගන්න බැරුණා කියලා. ඒකෙන්ද මම කියන්නේ එවැනි තත්යකට පෙළඹුණොත් ගලව ගන්න අමාරුයි. අපිට තියෙන හොඳම දේ තමයි ඒවට යොමු නොවෙන්න පරිසරයේ වටපිටාව හදාගන්න එක. අපි දන්නවනේ පරිසරයේ හිටියොත් එක් වැරදි කරන පුද්ගලයෙක් ඔහු හදන්නේ යම්කිසි කණ්ඩායමම ඒකට දාගන්න. එහෙනම් අපි මේ පරිසරය නැති කරන්න ඕනේ. ඒකින්ද මේ මාවනැල්ල ප්‍රදේශයේ තියෙන එවැනි ජාවාරම් කරන එවැනි තැන් අපි ඔක්කොම හඳුනගෙන තියෙන්නේ දැන් මේ වෙනකොට. ඒකින්ද අපි දැන් පොලිසිය නිලධාරීන් දෛනිකව වැටීම් සඳහා යොදවනවා. දෛනිකව අතර ගැනීම සිද්ධ කරනවා. ඒකින්ද අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක නැති කරන්න ඔයාලගේ සහාය අනිවාර්යයෙන්ම අපට අවශ්‍යයි. ඔයාලා තමයි පරිසරයේ ජීවත් වෙන්නේ, ඔයාලා තමයි සමාජයේ ජීවත් වෙන්නේ, ඔයාලා තමයි මේ සියල්ලම සිද්ධි දන්නේ. හැබැයි ඔයාලා සිද්ධි දැනගෙන කිසිම තොරතුරක් ලබා දෙන්නේ නැතුව සංගවාගෙන සිටියොත් කවදා හරි අනාගතයේදී ඔයාලගේ දරුවෙක් හරි ඔයාලගේ මුණුපුරෙක් හරි මේ රැල්ලට අසු වෙන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද අපි දැනගන්න ඕනේ මේක නැති කරන්නම් අපේ පූර්ණ සහයෝගය අපි දෙන්න ඕනේ. අපිට පුළුවන් බෑනේ. ඔයාලා හිතන්නකෝ මේ රටේ දරුණු ත්‍රස්තවාදයක් තිබ්බනේ. නේද? දශක 3ක් තිස්සේ තිබ්බ දරුණු ත්‍රස්තවාදයක්. ඒක නැති කරානේ. ඉතින් එහෙනම් මේ මද්ද්‍රව්‍ය චාවර ඔය කියන වැරදි වැඩ කරන මිනිස්සු ටික අපිට නැති කරගන්න බැයිද? පුළුවන්. එහෙනම් අපි එකතු වෙන්නයි ඕනේ නැත්තේ. අපි එකතු වුණොත් මේක සම්පූර්ණයෙන්ම අපිට නවත්ත ගන්න පුළුවන්. අපි නැතුව කණ්ඩායම් වලට බෙදිලා, පිල් වලට බෙදිලා, ආගම් වලට බෙදිලා, ජාතින් වලට බෙදිලා ඔහේ හිටියොත් මේක කවදාවත් නවත්ත ගන්න බැහැ. එහෙනම් අපි හැම කෙනෙම එකතු වුණොත් තමයි මේක නවත්ත ගන්න පුළුවන්. ඒකින්ද අපි ඉල්ලා සිටින්නේ මහජන ආරක්ෂක කමිටුව හරහා ඔයාලගේ සහයෝගය ලබා දෙන්න. ඔයාලා දන්න තොරතුරු සම්බන්ධව ඔයාලා දැනුවත් කරන්න. හැමදේම දැනුවත් කිරීම තුළින් අපට මේක මර්ධනය කරගන්න පුළුවන්. අපි දන්නවා ඒ වගේම අපරාධ කරන පුද්ගලයෝ යම්කිසි අපරාධයක් කරාට පස්සේ ඔහුට ඒ පරිසරයේ ඉන්න බැයි නම් ඔහුම බලනවා කියලා වෙනත් පරිසරයක ජීවත් වෙන්න ඕනේ ආරක්ෂාකාරීව කියලා. අපි දන්නවා සමහර පුද්ගලයෝ අඳුරන්නේ නැහැ, නන්දන්නේ නැහැ. සමහර විට ඇවිල්ලා මෙහි ගෙවල් වල පදිංචි වෙන්න පුළුවන්. හොඳ අපරාධ කරපු අවශ්‍ය අපරාධකරුවන් අවිවාදات එක්ක ඇවිල්ලා මෙහි කොහේ හරි පදිංචි වෙන්න පුළුවන්. අපි හිතන්නකෝ මාවනැල්ලේ කොහේ හරි ගියක් අරන් ඉන්නවා කියලා. සමහරට ඇවිල්ලා කියන්න පුළුවන් ගෙදර කීයද දෙන්නේ. හරි මාසෙට රුපියල් 50000කට ගේ දෙනවා කියන්නකෝ. සමහරට මේ මිනිස්සයා කමන්නේ කියලා 50000 අපි 60000 දෙන්නම් කියලා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්න මිනිස්සුත් ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා ඕක ඇතුලේ ඉඳලා මොනවා හරි ජාවාරම් ටිකක් සිද්ධ කළා. ඊට පස්සේ මොනවා හරි අපරාධයක් සිද්ධ කළා. ඊට පස්සේ මේ පැතුනුත් පලා යනවා. හැබැයි අපි හරියට අවධානය යොමු කරොත් අපි අසල්වාසී ගෙවල් වල කවුද ඉන්නේ? කොහෙන් ආපු පුද්ගලද ඉන්නේ? මොනවද කරන පුද්ගලෝ ඉන්නේ කියලා අපි අවධානයෙන් හිටියොත්
ඔය කාටවත් ඉන්න බෑනේ. නේද? අවදානමෙන් හිටියොත් සමහර කට්ටිය අපි දන්නවා කොළඹ ප්‍රදේශයන් වලට යනකොට තාප් වලට කොටු වෙලා ඒ තාප්පෙන් එළිය කිසි දෙයක් බලන්නේ හොයන්නේ මොකක්වත් නැහෙනි. තම තමන් ආත්මාර්ථකාමී ජීවත් වෙනවා. හැබැයි තම තමන් ආත්මාර්ථකාමී ජීවත් වුණොත් අර අපරාධ කරන පුද්ගලයන්ට ඕන විදිහට මේ පරිසරයේ ජීවත් වීමේ හැකියාව තියෙනවා. අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඔයාලගේ පරිසරයේත් ඉන්න පුළුවන්. ඔයාලගේ ගෙවල් දෙන්න පුළුවන් කුලියට. සමහරට ඇවිල්ලා කවුරු හරි ගෙවල් ගන්නකොට අපි විශේෂයෙන්ම ඒව ගැන හොයන්න ඕනේ මේ කවුද පුද්ගලයා. මොකටද මෙයා මොකද රැකියාව මොකද්ද? මොකටද මෙහි ඇවිල්ලා මෙයා මේ පදිංචි වෙන්නේ? කියලා ඔයාලා දන්නවා පොලිසියේ අපිට තියෙනවා පෝරමයක් පුරවන්න. මේ පෝරමේ පුරවලා ඒකේ දත් ටික දුන්නාට පස්සේ තමයි අපි දන්නවා පොලිසිය එයා ගැන හොයන්නේ. ඒකින්ද කිසි කෙනෙක් ඔයාලා දැනුවත් කිරීමකින් තොරව කිසි කෙනෙක් තියාගන්න එපා. ඔයාලගේ ගෙවල් ආශ්‍රිතව ඔයාලගේ ගෙවල් වල කවුරු හරි දන්නවනම් කවුරු හරි සැකකාරද පුද්ගලෙක් ඉන්නවා කියලා අනිවාර්යයෙන්ම පොලිසිය දැනුවත් කරන්න. මොකද පොලිසියේ තියෙනවා ඩේටා බේස් එකක්. ඒකෙන් අපිට හොයන්න පුළුවන් ඕන පුද්ගලෙක් දාපුවාම මේ පුද්ගලයා කලිගේ වැරදි කරලා තියෙන පුද්ගලයෙක්ද මොන වගේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙක්ද කියලා හොයලා බලලා අපිට ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. හැබැයි අපි ඒක ඔහේ කමන්නේ අපට වැඩක් නැහැ අපට අදාළ දෙයක් නෙවෙයි කියලා ඔහේ අපි බලාගෙන හිටියොත් ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න පුළුවන්. ඒකින්ද අපි සමාජයේ ජීවත් වෙනකොට මේ වටපිටාව ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. කවුද එන්නේ මොනවද කරන්නේ මොනවද වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා අපි හැමදේම අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපරාධ රැල්ල කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරන්න. මොනවා හරි තොරතුරක් දන්නවනම් කිසි විටක සංගවා ඉන්න එපා. අනිවාර්යයෙන්ම අදාළ පොලිසියේ නිලධාරීන් දැනුවත් කරන්න, OIC දැනුවත් කරන්න. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සමහර වෙලාවට ඔයාලා හිතාගෙන ඉන්න පුළුවන් මොනවා හරි තොරතුරක් දුන්නොත් අපට ප්‍රශ්නයක් වෙයි කියලා. තේරුණාද? මේ තොරතුරු දෙන එක ඉතාමත් රහසිගතව ඒ තොරතුරු ආරක්ෂා කරන එක අපේ වගකීමක්. ඒ තොරතුරු අපි ආරක්ෂා කරන්න වගකීම බාර ගන්නවා. ඒ වගේ මේ ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ඔයාලට ගිහිල්ලා අපරාධකාරයෝ අල්ලන්න, මද්ද්‍රව්‍ය කට්ටිය අල්ලන්න නෙවෙයි තියෙන්නේ. අපට ඕන නැත්තේ මොකද්ද ඔයාලා කියන්නේ? තොරතුරු ලබා ගැනීමක් පමණයි. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපට ඕන නැත්තේ කොහොම හරි මාවනැල්ල පොලිස් වසම තුල අපරාධ නැති, මද්ද්‍රව්‍ය නැති මිනිස්සුන්ට සතුටෙන් සාමයෙන් ජීවත් වෙන හයි පරිසරයක්. ඔයාලගේ වෙළඳ ව්‍යාපාර හොඳින් කරගෙන යන්න පුළුවන් පරිසරයක්. කප්පන් ඉල්ලන්නේ උන් නැති. නේද? හොඳ පරිසරයක් ඔයාලට දරුවොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙන නම් අපි ඔච්චරයිනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ওই ටික අපි ගොඩනගා ගන්න අපි හැම කෙනෙක්ම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒකද පොලිසියෙන් ඔයාලට අවශ්‍ය සහයෝගය හැම වෙලෙම දෙනවා. ඔයාලා පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ප්‍රදේශය ආරක්ෂා ඔයාලා වෙන ප්‍රදේශයක් නෙමෙයි. ඔයාලගේ ප්‍රදේශයේ, ඔයාලගේ ගම, ඔයාලගේ ග්‍රාම සේවාවසම ඔයාලගේ දරුවෝ ටික ආරක්ෂා කරගන්න පොඩ්ඩක් ඉස්සරට වඩා අපි අවදියෙන් සිටිය යුතුයි. ඒකින්ද හැම කෙනෙක්ම අපි එකතු වෙලා මේ වැඩේ කරමු. බැරි වෙන්නේ නැහැ. අපට නැත්තේ දැන් මම බලන පොලිසිය ගත්තොත් හෙම්මාතකම, අරණායක, මාවනැල්ල, රඹුක්කන. අපට අවශ්‍ය කොහොම හරි මේ ඉන්න කාලය තුල ඔයාලගේ පොලිස් වසන් සම්පූර්ණ වශයෙන්ම මේ තත්ත්වයෙන් මුදාහැරගෙන කිසිදු අපරාධයක්, මද්ද්‍රව්‍ය වැරදක්, මද්ද්‍රව්‍යෙන් ජාවාරම්කාරයෙක් නැති ප්‍රදේශයක් බවට පත් කරගත්තොත් ඒක තමයි අපි ලබන ලොකුම සතුට, අපි ලොකුම ජයග්‍රහණය. පුළුවන් නේ අපිට. අපි හිතන්නකෝ මිනිස්සු පිල් බෙදුනොත්, මිනිස්සු එකතු නොවුනොත් අපිට කිසි දෙයක් කරගන්න බෑනේ. දැන් ඔයාලා හිතලා බලන්න මේ පල්ලියේ කූචාවට කොතරම් පිරිසක් අද එකතු වුණාද? මේ ශක්තිය ගත්තොත් අපිට බැයිද මේවා නැති කරගන්න? පුළුවන්. අපි මේ එකතුලා හැම කෙනෙක් මේ ශක්තිය ගන්න ඕනේ. ඒ ශක්තිය අරන් අපි ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි මේ කරන්නේ අනාගතය වෙනුවෙන් අපි කරන්නේ. රටේ අනාගතය වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි අපි මේ කැපවීම කරන්නේ. අපි දන්නවා සමහර මිනිස්සු ඔහේ ඉපදෙනවා, ඔහේ ඉඳලා මැරලා යනවා. මොකද ඇති වෙඩි? සත පහක වැඩක් නෑ. මිනිහෙක් ඉපදුනා නම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ තුල අපි දැනගන්න ඕනේ අපේ සමාජයට යම්කිසි මෙහෙවරක්, යහපතක් වෙන දෙයක් අපි කළ යුතුයි කියන එක. ඉතින් හැම කෙනෙක්ම Taman ජීවත් වෙලා ඉන්න කාලය තුල හැම වෙලෙම හිතාගන්න අපෙන් සමාජයට වෙන්න ඕන දෙයක් අපි කරනවා, අපේ අනාගතය වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා හිතාගෙන හැම කෙනෙක්ම වැඩ කරන්නකො. එතකොට අපි තුලම ඇති වෙන හැඟීමක් අපි මේක කළ යුතුයි කියලා. ඒකෙන්ද අපි සහෝදර මුස්ලිම් සහෝදරවරුන් සියලු දෙනාගෙන්ම අපි තාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා අපි එකතු වෙමු. හරිද? අපි එකතු වෙලා අපි මේ වැඩ ටික කරමු. අපේ පොලිස් වසම්, මාවනැල්ල පොලිස් වසම අපි හොඳ පොලිස් වසම බවට පත් කරගන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරලා දායකත්වය දීලා මේක අපි ක්ලියර් කරගමු. නැති වුණොත් මොකද අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ වැරදි පැතුමකට යොමු වුණොත් ඒකේ ආධිනව විඳින්නේ ඔය තාත්තලම තමයි. ඒකෙන්ද අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉදිරියේදී ක්‍රියාත්මකව අපි ඉන්න ඔයාලත් එක්ක ඔයාලගේ සහාය 100%ක්ම අපට ලබා දෙන්න කියන. මොකද මේක මම හිතනවා හැම කෙනෙක්ම මම දන්නවා මෙතන ඉන්න හැම කෙනෙකුට තියෙනවා රටේ තියෙන අපරාධ නැති කරගැනීමේ අවශ්‍යතාවය. රටේ නිදහසේ ජීවත් වීමේ අවශ්‍යතාවය.
තමන්ගේ දරුවන් එක්ක බිරිඳත් එක්ක රටේ නිදහස් වීමේ ජීවිත අවශ්‍ය. රටේ ඕනම තැනකට ගිහින් එන්න පුළුවන් නිදහස. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයක් නිදහසේ කරගැනීමේ අවස්ථාවේ. ඒ වගේම මේ රටේ මත්ද්‍රව්‍ය රට තුලින් සම්පූර්ණ තුරන් කිරීමේ අවස්ථාවේ මේ හැම තාත්තා කෙනෙකුටම තියෙනවා. ඒකින්ද වලට මම දන්නවා හදවතේ මේක තියෙනවා. ඒකින්ද මම හිතනවා මේ සියලු කෙනෙක්ම කැමතිද මේක සම්පූර්ණයෙන්ම අපි තුරන් කරලා මේ ප්‍රදේශයේ හොඳ ප්‍රදේශයක් බවට පත් කරන්න කැමතිද? අත උස්සන්න බලන්න. ඔය බලන්න උස්සපු අත්වල තියෙන ශක්තිය අපි ගත්තොත් බැයිද? පුළුවන්. අපි එකතු වෙලා කරමු. අපි ඔයාලට අවශ්‍ය සහාය දෙනවා. ඔයාලගේ සම්පූර්ණ සහාය අපට දෙන්න ගියා ඉල්ලා සිටිනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඕනම වෙලාවක මාව ඇවිල්ලා හම්බෙන්න පුළුවන්. අපේ සහකාර පොලිස් අධිකාරී තුන කාර්යාලය කෑ ගල්ල මාව හම්බෙන්න ඕනම ගැටලුවක් තියෙනවා කතා කරන්න. OIC හම්බෙලා ඔයාලට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒකින්ද ඔයාලට ඒ අවශ්‍ය සහායය ඔයාලගේ ප්‍රදේශය සාමකාමී ප්‍රදේශයක් බවට පත් කරන්න අපි ඒකේ උපරිම කැපවීමෙන් කරනවා. අපට ඒ අවශ්‍ය සහාය සියලු දෙනාගෙම දෙන්න ගියා ඉල්ලා සිටිනවා. එහෙනම් අද මම හිතන්නේ කාල වේලාවක් ඔයාලා මෙතන ගත කිරීම සම්බන්ධයෙන් මගේ හදවතේම ස්තුතිය ප්‍රකාශ කරනවා. මොකද අපි එකතු වෙන්න ඕනේ. අපි එකතු වුණොත් තමයි මේ වැඩ ටික කරන්න පුළුවන්. ඒකින්ද අපි එකතු වෙලා සාමූහිකව හොඳින් කටයුතු කරමු ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම එනම් බොහොම ස්තුතියි. අල්ලා දෙවියන්ගේ පිහිට